මං කැමති නෑ මෙයාලා ගෙදර දැන් කොහොමද කියන්නේ. ඔව් දැන් මෙයා අපේ ගෙදර ගෙනත් ආවලා මේ ඒ වෙලාවෙම කිව්වේ මේ අම්මේ මෙතන රණ්ඩු කරන්නේ නැතුව මේ ඉන්න රණ්ඩු කරොත් එහෙම අපිට වෙන්නේ මාළුවනකට දාන්න තමයි කියලා. මෙයා කිව්වේ ගෙදර ගෙනත් දාලා ඉවරලා. ඔව් මං කිව්වා. ඔව් මම මෙයා වගේ කිව්වේ අම්මා ලේලි මේ මම මතක් කරලා දුන්නා අම්මට එදා මෙතන ඉඳගෙන ඉන්න වෙලාවේ. පොඩි මම මෙයාට කරදරයි කියලා මම දන්නවස. මට දෙයක් දාන්න දෙයක් නෑද මම 5000 දාගා මට පුළුවන් වෙලාවට මම දානවස. 5000 දාලා නෑස. මං අද හෙට මගේ දූට ඉස්කෝලේ. මං පෙරේදත් ඊයේත් ඉස්කෝලේ තමයි දූ එක්කමයි මට අප්ඩේට් කරන්න පුළුවන් නම් සල්ලි දාපුවා කාගේ නමින්ද කියලා වැටෙනවනේ. ඈ මට ඔය වැඩක් නෑස දැන්. මට දැන් මේ මට ඕනේ මෙච්චර සාධාරණයක් වෙන්න ඕනේ. මට අම්මව ගෙනියන්න බෑ. පුංචි ගාව ඉන්නවා. පුංචි ගාව ඉන්න මේ පුංචිගේ පුතා මේ ඇවිල්ලා කාගේ දුක් ගන්න කෙනා. දැන් මෙච්චර දුර ගෙනියන්න ඕනේ නෑ. තමන්ගේ අම්මවනේ. තමන්ගේ අම්මව තමන්ට බාර ගන්න බැරි නම් මූ පුතුනේ. කවුද මේ? මම මෙයාගේ නංගි පුතා. මල්ලි වෙන්නේ. නෑ මෙයාගේ දින් අපේ ලොකු අම්මා. එයා මල්ලි වෙන්නේ. ඔව්. අපි පොඩි කාලේ එකට හැදුනේ. ඉතින් අපේ ගතුම ගිහිල්ලා නෑ කරන්න දෙන්නේ ඒක කාලා කන්නික මේක ඌේ. අපිට කරන්න දෙන්නේ නෑ. මට අපිට දෙතුන නැතුණා මං ඊයේ කෝල් කරලා පොලිස් ස්ටේෂන් ඇව්වා. ඔබ කරන වැඩෙන් ඔබ පාරේ ඔබගේ අම්මා පාරේ ගියොත් ඔබට ලැජ්ජ නැතුවට මට ලැජ්ජයි. මොකද අපි සමාජයට දන්නවා මිනිස්සුන්ට ඇත්තටම අපි කොච්චර තුනත් මගේ අම්මට මේ වගේ දක්වම මම එකක්වත් නැහැ එතන හොයාගන්න. මට එහෙම කරන්න බෑ. එහෙනම් මම ඒක වරෙන් ගිහිල්ලා බලමු මේක මොකද සාධාරණ කියලා. හැබැයි මේමයි. අවුලන්නේ මුන්ට ගෙනියන්න බැරි නම් මම මඩමග දාලා මං කරන්න උත් ඒ කරන්න. මරණ පස්සේ එකටත් එන්න බෑ. එයාට ඉතින් කරන්න දෙයක් නැහැ මේ මිනිහට අතනින්ද මිනිහ ගන්න අම්මව ආය අඩාගෙන ඉඳපන් මරණ ආවුත් කරේ. මගේ අම්මා දැන් මැරලා වැඩ. මං ඇයි දන්නස? මේක අහන්නස. ප්‍රශ්නයක් වුණා ප්‍රශ්නයක් වෙලා මගේ අම්මා ආවනේ දැන් මෙහි මේගොල්ලන්ගේ අම්මා ළඟට ප්‍රශ්නයක් වෙලා යාළුවෙක් හරි ආවම ඒක පොඩක් කූල් ඩවුන් වෙනකන් ඉඳලා ආපහු දැනගන්න ඕනේ ප්‍රශ්නයක් වෙලානේ මේ ආවේ හිමීට ඉතින්ට ගිහින් දාන්න. එහෙම නැතු පොලිසිය අරන් එන එකද සාධාරණ නේද? ඒ පොලිසිය අරන් එන දාන්නේ පොලිසිය අරන් එන දෙයක් තරම් වෙලා තියෙනවා. එන්න පොඩ්ඩක් උත්තර දෙන්න. එන්න බෑගින් අපි පාර දාන්න. මේ කවදාවත් පොලිසිය කියන මොනසෙ නෙවෙයි නෑ. ඉතින් ආතලෙන් අරන් ඒ ඩිසයින් කියන්න මට බෑ. ඒ ගහන්න ඉපා මම කවදාවත් පොලිසිය කියන මොනසෙ නෙවෙයි. ඔව්. ඒක හරි. කවදාවත් පොලිසිය කියන මොනසෙ නෙවෙයි. මගේ අම්මා දැම්මලා මං ආයේ බාර ගන්නෙත් නෑ මොකුත් නෑ සර්. මෙතනින් එහාට ඇත්තම මං ඉවරයි. මං එතනින් එහා මං බලන්නේවත් නෑ. මං ආයේ මරණයකට ගියා කිසිම දෙයකට. මගේ සහෝදරයොත් නෑ මම ඔක්කොම අතාරලා ඉන්නවා. මම මගේ පාඩුවේ ඉන්නේ. මං ඒකත් පාඩුවේ ඉන්නේ දැන් මං පාඩුවේ ඉන්නේ. ඉන්නේ අම්මා කරන්න නෑ මං කිසිම දෙයක් නෑ. මං ආයේ කිසිම දෙයක් නෑ. දැන් සර් මේව කතා කරන්නේ නඩු මාර්ගයට දාලා මූට පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ. මම කියන්නේ ඒකයි. බලාගන්න එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම දැන් කීලාවේ බල දිනටම ඉන්නට බෑනේ. මම ගිනිනවා මේම කන්ඩිෂන් දානවා. අසු දාගන්න එපා. ඔයත් දැන් ඔයත් පොඩ්ඩක් කියන්නෝනේ. දැන් මෙයා ගියාවට යන්නම් බෑ කියලා. හරිද? ඒ හේතුව මෙයාට වන්න බැරි නම් ඒකේ දැන් කිව්වේ දැන් වයිෆ් ගහනවා බයිනවා කියලා කිව්වේ. තව මොනවද? ගෑණියෙක් මේව කරන්න බැන්න නම් ඉතින් දැන් මෙයා කිව්වේ ඩයල්ලඩක් නැහැ. තවත් මොනවද? මට කියන්න මගේ දරුවෝ තුන් දෙනාගේ වයිෆ් එක මරන්න කියලා. මට මෙයා වයසට 45. නැහැ සර්. වයසට නැහැ. මේ ගන්න වයසට හිතන්නේ මේ මට අවුරුදු 45 මගේ දරුවෝ තුන් දෙනාගේ ඔයගොල්ලෝ පොඩි කාලේ එකට හැදුනේ. නෑ නෑ මෙයා අපිත් එක්ක නෙමෙයි හැදුනේ. මෙයා මෝදර හැදුනේ. දෙන්නේ ගෙදර වේයන්කොට හිටියන්නේ බොත් කියන්නේ එපා. මෙයා අපිත් හරි ඉස්කෝලේ බය ඒක ඇවිල්ලා තින්නේ. මම බය නෑ. මේ මුදයක් කරන්න. මේගොල්ලෝ යා මේ බෝයේ දවසේ උතුම් බෝයේ දවසේ තමන් මේ බෝයේ දවසේ අදු අම්මව ප්‍රතික්ෂේප කරනවා නම් තමුන්ට මං ගන්න ඊළඟ ආත්මවල මනුෂ්‍යාත්මය ලැබෙයි කියලා. හරි හෝ වැරදි. හරි හෝ වැරදි මිස්ටර් තමන්ගේ මව ප්‍රතික්ෂේප කරනවා නම් තමුන්ට තව ප්‍රතික්ෂේප කරන්න මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. ඔව් ඔව්. අම්මලාගේ අතින් වැරදි වෙනවා අම්මලාගේ වයසට යනකොට අඩුපාඩු සිද්ධ වෙනවා අපිරිසුදු වෙනවා අපිලිවෙල එනවා ඒගොල්ලෝ රණ්ඩු කරුව කර ගන්නවා ප්‍රශ්න ඇති කර ගන්නවා ඒ හැමදේම කරත් ඒ අම්මා තමුන් වගේ මිනිහෙක් අද මේ ලෝකෙ ඉන්නේ මේ විදිහේ ගෑණියෙක් මේ ලෝකෙ හිටපු නිසා. ඔව්. අර තමුන්ගේ අතපය හතර හොඳ ලස්සන මූණකට කොණ්ඩේ වේල හොඳට තියෙන්නේ මේ අම්මා තමුන්ගේ පුංචි කාලේ හරියට කිරි දීලා පණේ කාරලා කිරි දුන්න නිසා. හරිද? අර අතපය අතර ඔයි ගාලා මේවා ගාලා හොඳට අතපය ගාලා හදපු නිසා තමයි තමුන් ওই ගමුන් ওই ගෑණි ගත්තේ. ඔව්. නැත්තම් තමුන් ওই ගෑණි තමුන්ව බදින්නේ නැහැ. හට පැත්තට ගිහලා නහය පැත්තට ගිහලා අත ඇද වෙලා කකුල ඇදේලා කුඩුසලක් තියෙන අතු තිබ්බන් තමුන් කසාර බදින්නේ ඔය ගෑණි. ඒ ගෑණි ගන්න තමුන්ට ඔය අම්මා හදපු නිසා තමයි ගෑණි ගත්තේ. ඒ ගෑණි ගත්ත නිසා තමයි තමුන්ට දරුවෝ හදා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ හැම එකම බීජ මූලෙ උනේ මේ අම්මා. ඉතින් මේ පොයේ දවසේ අම්මා කරගෙන තව මහා පාප කර්මයක් මේ කරගන්නවා. එළිම කියන්නේ ඔය දිට්ඨ ධම්මයේදී කර්ම. ඔව්. තමුන්ට මරණාසන්න මොහොතේ හරි මේවා පරිසම් දෙනවා. අනිවාර්යෙන්. හරි. ඒකෙන්ද තමුන් කල්පනා කරන්න ඕනේ මේවා මේ විදිහට සිදු වී යුතු දේවල් නෙමෙයි කියලා. ඔව් මම දන්නවා.
හැංගීම් වලට වහල්ලා කටයුතු කිරීම හොඳ නැහැ. හොඳ නැහැ. මම දන්නවා මම හොඳට මේ මෙතන තමයි මම මේ තීරණය ගත්තේ. කරන්න දෙන්නේ නැති කමට. මොකද මාත් මිනිස්සෙක් ඒකයි. මාත් මිනිස්සෙක් නිසා තමයි විනෝෂා එහෙම කරන්නේ. පටානක් දාන්න මේ අරගෙන මෙයා බාර ගන්නවා මෙයා දරුවා අම්මා ප්‍රතික්ෂේප කරනවා නඩත්තු කිරීම ප්‍රතික්ෂේප කරනවා කියලා ගන්න. පැමිණිල්ල තියෙනවා මේ පැමිණිල්ල. ඒක තාවකාලිකද තාවකාලික තමයි අම්මට බාර දුන්නේ. තේරුණාද? එතකොට මේ අම්මව දැන් මෙයාගේ නංගිට තමයි බාර දුන්නේ. නංගිගේ දුව අපේ ගෙදර තමයි ඉන්නේ නෑ ඉන්න නංගිට තමයි බාර දුන්නේ. නංගිගේ ඉන්න දරුවෙක්. ඒ දරුවන්ට මේ ඔක්කොම තමයි බාර දුන්නේ. අනිවාර්යයෙන් සර්. දැන් මේක අන්න ඔය වගේම සමහරවිට මාත් කන්න බොන්න දුන්නේ. අපි යන කන් ඉඳලා සර් අර මේකල් වලට කියලා හොදිල්ල කරලා කනවා සර්. අන්න බොන්න කොච්චර දුන්නත් මදි මිනියෝ. ඔව්. කොච්චර ආසුතර කන්න දුන්නත් මේ අම්මට මදි. හරිද? තමුන් හම්බ කරලා කන ලේ ටික අරන් දුන්න මේවා කරත් මදි. හරිද? ඒක අම්මයි ගුණ කියන්න බෑ. හරිද? මට තේරෙන්නේ නැහැ නමුල මේ මොන ආකාරයෙන් හිතනවද කියලා. අම්මේගේ ගුණ කොච්චරද කියන්න බෑ. හරිද? මේ දාඩිය වක් කරලා ඒවා ලේ කිරි කළා පොවලා. හරිද? බඩට ගෙනල්ලා බඩේ තියාගෙන හදලා මේවා කරලා හරි මට කොහොම පරිප්පු කරනවා ඒක ප්‍රශ්නයක් නැහැ. මං ආයේ දැන් ලෙඩ රෝම මං කිසිම දෙයකට මං බලන්නේ නැහැ. මං කිව්වා සර් මම මරණයකටත් යන්නේ නැහැ. එච්චරයි. ආව පිට දම්ම ඉන්නේ මාව දැන් යනකොට බයිසිකල් එකක් මාව හැඳි ගෑවිල එක මං එච්චරයි. මං ආයේ ඉවරයි. මෙතනින් ඉවරයි. මගේ නෑදෑයෙක් කියලා මගේ කිසිම එකක් මං මෙතනින් ඔක්කොම නැහැ. එකක්වත් නැහැ. පිට ලැජ්ජා කියන්න අපේ නෑදෑයෙක් කියලා. මොනවද මේ අපේ ලැජ්ජා කියන්නේ?